ඔයාලා දන්නවද විදේශගත වෙන්න කලින් අනිවාර්යෙන් කරන්න ඕන වෛද්‍ය පරීක්ෂණයක් තියෙනවා කියලා? සුබ දවසක්. ඔන්න අදත් සිහිනට මග වැඩසටහනක් සමගින් අපි ආවේ රට යන බලාපොරොත්තු වෙන ඔයාලට ගොඩක් වැදගත් කාරණාවක් ගැන කියන්න. ඔයාලා දන්නවද විදේශගත වෙන්න කලින් අනිවාර්යෙන් කරන්න ඕන වෛද්‍ය පරීක්ෂණයක් තියෙනවා කියලා? ඉතින් අපි අද කතා කරන්නේ මැද පෙරදිග රටකට යන්න ඉන්න ඔයා සිදු කරගත යුතු වෛද්‍ය පරීක්ෂණය ගැන, දැනගත යුතු දේවල් වගේම ඒ පරීක්ෂණය සිදු වෙන විදිය ගැන. ප්‍රධාන වශයෙන් මේ පරීක්ෂණයේ කොටස් දෙකක් තියෙනවා. එක ගල්ෆ් රටවල් සඳහා කරන වෛද්‍ය පරීක්ෂණය, ඒ කියන්නේ GCC මෙඩිකල් එක. දෙක සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණය, ඒ කියන්නේ normal මෙඩිකල් එක. මුලින්ම අපි කතා කරමු මේ ගල්ෆ් රටවල් සඳහා සිදු කරන GCC මෙඩිකල් එක ගැන. කුවේත්, දුබායි, ඕමාන්, සෞදි, බහරයින් වගේ මැද පෙරදිග රටක ගෘහසේවිකාවක් වශයෙන් විදේශගත වෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම මේ වෛද්‍ය පරීක්ෂණය කරගන්න ඕනේ. ඒ රටක ආයතන රැකියාවකට යන්න ඉන්න කෙනෙක් නම් ඔයා සමහර අවස්ථාවල GCC මෙඩිකල් එක කරගන්න වෙන අවස්ථා තියෙනවා. කොහොමද මේ GCC මෙඩිකල් එක කරගන්නේ? ඔයාලා GCC මෙඩිකල් එක කරගන්න නම් මුලින්ම ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. අපොයින්ට්මන්ට් එක දැම්මහින් පස්සේ ඔයාලට ලැබෙන මෙඩිකල් සෙන්ටර් එකෙන් තමයි මෙඩිකල් එක කරගන්න ඕනේ. මේ GCC වෛද්‍ය පරීක්ෂණය කරන්නේ විදේශ සේවා නීති කාර්යාංශයේ අනුමැතිය ලත් වෛද්‍ය මධ්‍යස්ථානවල විතරයි. ඔයා වෛද්‍ය පරීක්ෂණයට යද්දී පාස්පෝර්ට් එකේ කොපි එකක්, ඔන්ලයින් අපොයින්ට්මන්ට් එක දැම්මයින් පස්සේ ලැබෙන රිසිට් පත, ඒ වගේම තමයි පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් අරගෙන යන්න ඕනේ. ඔයා ගෘහසේවිකාවක් විදිහට විදේශගත වෙනවා නම් වීසා එකේ පිටපතත් අරගෙන යන්න ඕනේ. දැන් අපි කතා කරමු සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණය ගැන. ඔයා ඩුබායි වගේ මැද පෙරදිග රටක ආයතන රැකියාවකට යන්න ඉන්න කෙනෙක් නම් සමහර අවස්ථාවල GCC මෙඩිකල් එක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. normal මෙඩිකල් එකක් ඉල්ලන අවස්ථා තියෙනවා. ඒක තීරණය වෙන්නේ ඔයා යන්න ඉන්න කම්පැනි එක අනුව. ඔයා යන්න ඉන්න කම්පැනි එක අනුව normal මෙඩිකල් එක සමහර කම්පැනි වලට අවශ්‍ය වෙනවා. ඒ සමහර ඒවට GCC මෙඩිකල් එක ඉල්ලනවා. normal මෙඩිකල් එක ඔයාට රජයේ අනුමත ඕනම වෛද්‍ය මධ්‍යස්ථානයකින් කරගන්න පුළුවන්. ඉතින් අපි හිතනවා මේ වෛද්‍ය පරීක්ෂණය ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවේ අදට අපි සමුගන්නවා. තවත් මේ වගේ වැදගත් දේවල් ගැන දැනගන්න අමතක නොකර අපිව ෆලෝ කරලා තියාගන්න.